මීගමුව බන්ධනාගාර ගැටුමෙන් පස්සේ යම් කිසි පිරිසක් දිවයිනේ අනෙකුත් බන්ධනාගාර වලට මාරු කරා. වැලිකඩට ගාල්ල බූස් අඟුරුකොළ පැලැස්ස යාපයට පවා සමාන කට්ටිය මාරු කරලා යවලා. මේ මාරු කරපු කට්ටියගෙන් දෙන 3 දෙනෙක් මේ වෙනකොට මිය ගිහිල්ලා. ඒ මිය යෑම නිශ්චිත හේතුවක් මේ වෙනකොට වාර්තා වෙන්නේ නැහැ. නමුත් මේ මිය යෑම තවත් රටේ ප්‍රශ්නයක් දක්වා දුරද කියන්න පුළුවන් කියන එක තේරුම් ගන්න ඕනේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඒ වගේම අධිකරණ අමාත්‍යාංශය. මොකද මේ වෙලාවේ තැන තැන තියෙන බන්ධනාගාර වලින් මරණ 1-2 වාර්තා වෙන්න ගත්තොත් මේ ප්‍රශ්නේ මෙතෙන් නතර කරගන්න නැතුව මේක දුරදගේ ගියොත් මේක ලැබු ගින්නක් වගේ ඇවිදෙන්න පුළුවන්. මොකද හැම බන්ධනාගාරයකම අසීමිත සෙනඟක් පටවලා තියෙන්නේ. ඉන්න ඕන ප්‍රමාණයට වඩා දෙතුන් ගුණයකින් සෙනඟ වැඩි කරලා තියෙන්නේ. එතකොට මේ මිනිස්සු ඉන්නෙත් පස්න ගොඩක. මේ මිනිසුන්ට හරියට නාන්න කන්න බොන්න නිදා ගන්න තැනක් නැහැ. වැසිකිලි පහසුකම් එම හරියට නැහැ. ඒ ප්‍රශ්න තියෙන මිනිසුන්ට. ඒ අතරේ කුඩු වලට අල්ලන් ගියපු එවුන් සික්කේ කැලි අල්ලන් ගියපු එවුන් ඒවා ඉන්නවා. බොරදියේ මාළු බාන NGO කාර්යෝ. අනුන්ගෙන් කීයක් හරි කඩා වඩාගෙන ජීවත් වෙන උග්ගොවිය වගේ මිනිස්සු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අමතක කරන්න එපා. බලය ලබා ගැනීම වෙනුවෙන් අපේ රටේ පල්ලිවල බෝම්බ පුපුරපු යුගයක් තිබුණා. ඒක නිසා බලය වෙනුවෙන් අම්මා තාත්තුණත් බිල්ලට දෙන જાතිය දේශපාලකයෝ ඉන්න රටක් අපේ රට. මේ හැම දෙයක් ගැනම හිතලා මේ මිනිස්සු ටික ආරක්ෂා කරගන්න ඔය වගකිය යුතු බලධාරීන් පියවර ගන්න. හැම බන්ධනාගාරකම දරුණු පාතාල සමාජිකයෝ මද්ද්‍රව්‍ය ජාවාරම ඇතුළේ කරගෙන යනවා. ඒක ප්‍රසිද්ධ රහසක්. ඔය අපරාධකාරයෝ ගොඩක් යවුන්ට දේශපාලන සම්බන්ධතාවක් තියෙනවා. ඒ ගොඩක් දේශපාලන සම්බන්ධතාවක් තියෙන උන් ඉන්නේ මේ වෙනකොට විපක්ෂයේ. ඊට අමතරව ඉහළ දූෂිත පොලිස් නිලධාරීන්ගේ සම්බන්ධතාව තියෙනවා. ඒ වගේම බන්ධනාගාර ශාස්ත්‍රයේ දූෂිත නිලධාරීන් බහුතරයක් ඉන්නවා ඔය පාතාල සමාජිකයන් එක්ක සම්බන්ධතාව ගෙනියන. ඒ හැමෝම එකතු වෙලා මේක නිවෙන ප්‍රශ්නයක් දක්වා දුරදි ගෙනියන්න පුළුවන් තත්ත්වයක් තියෙන්නේ. මොකද ඇතුලේ ඇවිලෙන්න ගත්තොත් ඕක නිවා ගන්න බැරිව යනවා. දහස් ගාණක් ඉන්න සිරකරුවෝ තැන තැන තියෙන බන්ධනාගාර වලින් මේ වගේ ප්‍රශ්න ඇති වෙලා මේක පුපුරන්න අරගෙන එළියට පැන්නොත් ඒක මේ ආණ්ඩුවේ අවසානය වෙන්න පුළුවන්. එහෙම වුණොත් ජීවිත නැති වෙන්නේ එක්කෙනෙක්ග දෙන්නෙක්ග නෙවෙයි පවුල් පිටින් කියන එක ඔය බලධාරීන් අමතක කරන්න එපා. මොකද මේ වෙලාවේ පෙරදිච්ච දේශපාලකයෝ පාතාල අපරාධකාරයෝ කුඩු ජාවාරම්කාරයෝ මේ හැම කෙනෙක්ම ආණ්ඩුවත් එක්ක බද්ධ වෛරකෙන් ඉන්නේ. ආණ්ඩුව මාරු කරගන්න ඕනේ කියන තරක ඉන්නේ. මොකද අපේ රටේ දේශපාලකයෝ පාතාලය කුඩු ජාවාරම්කාරයෝ මිනිමරුව කප්පන්කාරයෝ මේ ඔක්කොම එක කොටසක් ඉන්නේ. ඉතින් මේ කට්ටිය ඔක්කොම එකට ඉන්නේ. මේ හැමෝටම ඕනේ මේ වෙලාවේ ආණ්ඩුව ගෙදර යවලා උන්ගේ පාලනයක් ඇති කරගන්න. බන්ධනාගාර දෙපාර්තමේන්තුව අධිකරණ අමාත්‍යාංශය මේක තේරුම් ගත්තේ නැත්නම් රජය මේක ඩීප්ලි තේරුම් ගත්තේ නැත්නම් පෙරදිච්ච දේශපාලකයන්ගේ තියෙන මොනවා කළා හෝ බලය ලබා ගැනීමේ අරමුණ මේ හරහා ඔවුන් ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්. අන්න ඒ ගැන බලධාරීන්ගේ අවධානය යොමු වුණොත් හොඳයි. මොකද මීගමුවෙත් නියපොත්තෙන් කඩන්න තිබිච්ච දේ පොරවෙන් කපන තැනට ශනිකව ව්‍යාප්ත වුණා. අන්න ඒ දේ අනිත් බන්ධනාගාර වලත් ඇති වෙන්න කලින් අවධානය යොමු කළොත් හොඳයි.